AI තාක්ෂණයට පිළිකාවට බෙහෙතක් හොයාගන්න බැරි වෙන හේතුව මොකද්ද? ඇත්තම කිව්වොත් එහෙම හරියට ට්‍රේන් කරපු AI එකට මේක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. හැබැයි අපි කරපු AI රිසර්ච් වලට අනුව මේක කරන්න බැරි වෙන්න එකේ හේතුවක් හම්බුණා. ඒ තමයි මිනිස්සු සහ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හිතන විදිය අතර තියෙන වෙනස. අපි හැම වෙලේම හිතන්නේ රේඛීයව. ඒ කියන්නේ අපි දෙයක් තේරුම් ගන්න නම් එක දෙයක් ඉගෙනගෙන ඒකෙන් තව දෙයක් ඉගෙනගෙන මේක ස්ටෙප් බයි ස්ටෙප් කන්ටිනියු කරන්න ඕන. හැබැයි AI එකට පුළුවන් රිසෝසස් බිලියන ගානකට එකපාර කනෙක්ට් වෙන්න. සරලව කිව්වොත් මිනිස්සු හිතන විදිය තනි රේඛාවක් නම් AI කියන්නේ මේ වගේ රේඛා ගොඩකින් හැදුන වෙබ් එකක්. එහෙම නැත්නම් ජාලයක්. එතකොට ChatGPT එකෙන් අපි ප්‍රශ්නයක් අහනකොට ChatGPT එකට අදාළ මේ ජාලයෙන් එයා උත්තරේ හොයලා දෙනවා. අන්න එතන තමයි කේෂෝයි ට්විස්ට් එක තියෙන්නේ. AI එකක් දැනුම මතක තියාගන්නේ නැහැ. එයා කරන්නේ මේ වෙබ් එකේ තියෙන රිලේෂන්ෂිප්ස් හරහා දැනුම ප්‍රතිනිර්මාණය කරන එක. මේ රිලේෂන්ෂිප්ස් හදා ගන්න ඕන පැටර්න්ස් data හැම දෙයක්ම AI එකක් ට්‍රේනින් පීරියඩ් එකේදී ලබා ගන්නවා. ඒකයි අපි එකම ප්‍රශ්නේ වෙලාවල් දෙකකදී හද්දී ඒකට වෙනස්ම පිළිතුරු දෙකක් හම්බෙන්නේ. ඔයා AI එකකින් මොන වගේ ප්‍රශ්නයක් ඇහුවත් එයාව ට්‍රේන් කරලා තියෙන පැටර්න් එකට අනුව හැඩගැසුණු උත්තරයක් තමයි ඔයාට හම්බෙන්නේ. Google වගේ සර්ච් එන්ජින් එකක් මේ AI එක්ක වෙනස් වෙන්න තියෙන හේතුව තමයි එයා කොහේ හරි දැනට තියෙන උත්තරයක් ඔයාලා ළඟට ගෙනල්ලා දෙන්නේ නැහැ. හරි. එතකොට මේ වෙබ් එක හැදිලා තියෙන්නේ මිනිස්සු හොයාගත්ත data වලින්නේ. එතකොට කොහොමද අපි දන්නේ නැති දෙයක් AI දැනගන්නේ? ඒකට බලපාන්නේ මම අර කලින් කියපු රේඛීය නොවන thinking pattern එක. AI revolution එකට කලින් ආව Arrival movie එක මතකනේ. බලලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ movie එකේදී අපිට communication use කරලා මේක වෙන්නේ කොහොමද කියලා සරලව පැහැදිලි කරලා දෙනවා. බලපු නැති අයට කියන්නම් aliens ලා වගේක් ඇවිල්ලා පෘථිවියට අලුත් භාෂාවක් හඳුන්වලා දෙනවා. මේ භාෂාව රේඛීය වෙනවට circular pattern එකක් තමයි ගන්න. එතනදී මේ language එක ඉගෙන ගන්න පෘථිවියේ ඉන්න අයට පුළුවන් වෙනවා අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන තුනම එකපාර අත්විඳින්න. ඒ විදිහට තමයි මේ AI වෙබ් එකත් වැඩ කරන්නේ. මෑත කාලේදී AI වලට ගොඩක් නිවැරදි විදිහට ප්‍රෙඩික්ෂන්ස් දෙන්නත් මේක හේතුවක් වෙලා තියෙනවා. අපිට කරන්න බැරිද AI එකට කරන්න පුළුවන් කියලා කියන්න තියෙන සාක්ෂි මොනවද? 2023 මේ වෙල අවුරුදු 4000ක් පුරාවට මැරලා තිබ්බ ලැන්ග්වේජ් එකක් වන අකේඩියන් වලට පණ දෙන්න AI එකට පුළුවන් වෙනවා. වැදගත්ම දේ තමයි AI භාවිතා කරන්නේ නැතුව මිනිස්සු මේක ඩික්‍රිප්ට් කරන්න අවුරුදු 200ක් තිස්සේ මහන්සි වෙලා තියෙනවා. හැබැයි එයාලා දැනට හොයාගෙන තිබ්බ දේවල් AI මොඩල් එකකට ඇතුළත් කරාට පස්සේ මේ AI එකට පුළුවන් වෙනවා මේ ලැන්ග්වේජ් එක කිසිම මිස්ටේක් එකක් නැතුව නැවත ප්‍රතිනිර්මාණය කරන්න. මේකට යන්නේ සති කිහිපයයි. 1943 දී වෝරන් සහ වෝල්ට් ඉදිරිපත් කරපු නියුරල් නෙට්වර්ක් මොඩල් එකකින් AI කියන concept එක පළවෙනි පාරට එළියට එනවා. මේකට artificial intelligence කියන නම දෙන්නේ 1955 දී ජෝන් මැකති. මේ වගේ අප්ලෝඩ් කරපු පොඩි දේවල් ටිකකින් AI එකට පුළුවන් වුණා නම් අවුරුදු 4000කට කලින් තිබ්බ ලැන්ග්වේජ් එකක් හොයාගන්න AI වලින් අපේ නුදුරු අනාගතය ගැන කියන දේවල් ගැන අපි මීට වැඩිය හිතන්න ඕනේ. හරි. එතකොට මේ වගේ පොඩි resources ගානකින් සම්පූර්ණ ලැන්ග්වේජ් එකක්ම ගොඩනගන්න පුළුවන් වෙලත් medical resources මිලියන ගානකට AI එකට access තිබිලත් ඇයි තාමත් අපිට කැන්සර් එකට බෙහෙත හොයාගන්න බැරුණේ? 2032 වෙද්දී පිළිකාවලට ට්‍රීට්මන්ට් කරලා හොයන ඉන්කම් එක ඩොලර් බිලියන 375ක් කියලා ගෙස් කරලා තියෙනවා. ඇමරිකාව වගේ වාණිජමය රටකට ඕන වෙයිද AI එකට මේ ප්‍රශ්නේ විසඳන්න දීලා ඒකෙන් එයාලට එන ඉන්කම් එක නිකම්ම නැති කරලා දාන්න.